ඔයාලට ඔයා අද නම් ෆස්ට් ටයිම් මම බලන්නේ මගේ නම සුරං. ඔයාව මගේ channel එකට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පිම්පල්ස් තියන අයට, පිම්පල් මාක්ස් තියන අයට තමයි අද වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔයගොල්ලන් මගේ කලින් වීඩියෝස් දැක්කනම් ඔයගොල්ලන් දකින්න ඇති මගේ මුනේ ඒව කරද්දි පිම්පල්ස් තිබුණා. දැන් මේ වෙද්දි පිම්පල්ස් ඔක්කොම හොඳ වෙලා මාක්ස් උත් නැහැ. මට හරි ගිය ප්‍රොඩක්ට්ස් මොනවද කියලා කියන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. පිම්පල්ස් තියන අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එයාලට තියෙන ඔයිලි ස්කින් එක. ඔයිලි ස්කින් එකට ඔයගොල්ලන් ඉස්සරලම කරන්න ඕන ඔයිලි ස්කින් එකට ගැලපෙන ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන එක. මම පාවිච්චි කරේ සෙරෆිල් එකේ ඔයිල් ක්ලෙන්සර් එක. මෙන්න මේක තමයි ඒ සෙරෆිල් ඔයිලි ස්කින් ක්ලෙන්සර්. මේක ලංකාවේ ෆාමසි වල තියෙනවා. ඒකයි ඉන්දියාවෙන් එන ප්‍රොඩක්ට් එක. මේකේ ඔරිජිනල් එක ඉන්නේ කැනඩා වලින්. මේ තියෙන කැනඩා වලින් මම ගෙන ගත් එකක්. මේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක මෙහි රුපියල් 8000 ගාණක් විතර වෙනවා. මිලිලීටර් 236 මේක. ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට යූස් කරන්න පුළුවන් හොඳම ක්ලෙන්සර් එකක්. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? මේකේ තියෙන විශේෂත්වය තමයි මේක නයිසිනමයිඩ් අඩංගුයි. නයිසිනමයිඩ් වලින් කරන්නේ මේ තියෙන පෝසස්, ලොකු වෙච්ච පෝසස් අඩු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ හැමේ තියෙන සීබම් එක නිෂ්පාදනය වීම පාලනය කරන්නත් පුළුවන් නයිසිනමයිඩ් වලට. පිම්පල්ස් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් පිම්පල් මාක්ස් තියෙන කෙනෙක්, තිල් බේරෙන වගේ ගොඩක් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්, සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක්, විශේෂම දේ තමයි බම්ප්ස්, කියන්නේ වයිට් හෙඩ්ස්, මෙහෙම එළියට එන්නේත් නැති, අතින් ඇල්ලුවම මෙහෙම ගෙටි වගේ අහුවෙන්නේ. අන්න ඒ වගේ බම්ප්ස් තියෙන අයට මෙන්න මේක තමයි ගන්න පුළුවන් හොඳම ෆේස් ක්ලෙන්සර් එක. මගේ පිම්පල්ස් හොඳ කරගන්න මට අනිත් ගොඩක්ම ප්‍රයෝජනවත් වුණ එක තමයි මෙන්න මේ ලෝෂන් එක. මේකත් ෆාමසියෙන් ගන්න පුළුවන් එකක්. T3 මයිසින් කියන එක. මේක මට ડોක්ටර් දුන්නේ. මේක ගන්න පුළුවන් දවසට දෙපාරක් මුණ හොඳට පිරිසිදු කරලා මේක ඇප්ලයි කරන්න පුළුවන් පිම්පල් එක තියෙන තැන. පිම්පල් එක තියෙන තැන ගෑවම මේකෙන් එන්නේ මොන වගේද දන්නවද? පොඩි දෙවිල්ලක් එනවා. අර අපි අර තුවාල වලට ගෑවුනාම පොඩි සැරක් කියන්නේ අන්න ඒ වගේ පොඩි දෙවිල්ලක් එන එක චූටි වෙලාවයි තියෙන්නේ. මේකෙන් වෙන්නේ පිම්පල්ස් අඩු කරගන්න වගේම ස්කින් එකේ තියෙන මේ බැක්ටීරියා නිසා ඇතිවෙන කුරුලෑ සම්පූර්ණයෙන්ම සුව කරන එක තමයි මෙන්න මේ ලෝෂන් එකෙන් වෙන්නේ. මේක ජෙල් ෆෝම් එකකුත් තියෙනවා කියලා මම අහලා තියෙනවා. මට ડોක්ටර් ලිව්වේ මෙන්න මේ ලෝෂන් එක. මම පිම්පල් මාක්ස් ඔක්කොම හොඳ කරගත්තේ මෙන්න මේ ට්‍රෙටිනා ක්‍රීම් එක නිසා. මේක ෆාමසියෙන් ගන්න පුළුවන් පොඩි ගාණක් වෙන්නේ. මේක ගන්න ඕන විදියක් තියෙනවා. මේකට කිසිම වෙන ක්‍රීම් එකක් එක මේක මික්ස් කරන්න යන්න එපා. ඒ වගේම තමයි මූණ හොඳට ක්ලෙන්සර් කරලා ඊට පස්සේ මූණ පොඩ්ඩක් වේලුනාම තෙත ගතිය අයින් වුනාම තමයි මේක ඇප්ලයි කරන්න ඕනේ. ඒකත් දවසට එක සැරේයි රැයට විතරයි. රැයටත් නිදා ගන්න කලින් ලයිට්ස් ඕෆ් කරලා ගන්න කියලා තමයි මේක කියන්නේ. බට් ඔයගලන්ට ලයිට් ඕෆ් කරලා ගන්න පේන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ ක්‍රීම් එක ගාලා ඉක්මනට ලයිට් එක ඕෆ් කරන්න. ගොඩක් අය අහන දේ තමයි මෙන්න මේකෙන් හැම යනවාද කියලා මේක කෑවම. ඔව් හැම යනවා තමයි. හැම යනවා කියලා ඔයගලන්ට තේරුණාට එතනදි වෙන්නේ පිම්පල් එක හොඳ වෙලා ඒ මැරුණු හැම ඉවත් වෙන එක තමයි ඒ වෙන්නේ. එක්ස්ෆෝලියේෂන් එකක් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැම යනවා කියලා බය වෙන්න එපා. මේක සාමාන්‍යයෙන් මේ ડોක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරන ප්‍රොඩක්ට් එකක්. ගාන්නේ රැට විතරයි කියලා මම කියවනේ. ඊට පස්සේ උදේ නැගිටලා මේක හොඳට ක්ලෙන්සර් එකෙන් වොෂ් කරලා ඇරලා ඊට පස්සේ ඔයගොල්ලන් ගන්න මොයිස්චරයිසර් එක ගන්න පුළුවන්. ගාලි ඊට උඩින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් සන්ස්ක්‍රීන් එක ගන්න. මේක ගොඩක් අර ෆොටෝ සෙන්සිටිව් කියනවා. මේකෙන් ස්කින් එක රෑ කාලේ හොඳට රිපෙයාක් වෙලා ස්කින් බැරියර් ඩැමේජස් වෙච්ච ඒවා ඔක්කොම රිපෙයා වෙලා උදේට අවුවේ ගියොත් ඉතින් ඔයගොල්ලන්ගේ ස්කින් එකේ තව ටිකක් ඩැමේජ් වෙන්න පුළුවන්. මේක ස්පොට් ට්‍රීට්මන්ට් එකක් විදිහට ගන්න. ඒ කියන්නේ පිම්පල් එක තියෙන තැන අරගෙන මේකේ ක්‍රීම් එක චුට්ටක් අරගෙන මෙහෙම පිම්පල් එක තියෙන තැන ගන්න පුළුවන්. ඊළඟට මේ ක්‍රීම් එකේ තියෙන අනිත් බෙනිෆිට් එක තමයි මේක ගන්නකොට පිම්පල් එක හොඳ වෙනව විතරක් නෙවෙයි පිම්පල් මාක් එකක් හිටින්නෙත් නැහැ. මම දැන් මේක මේ මගේ දෙවනි නෙවෙයි තුන්වෙනි වගේ ක්‍රීම් එක. ඇත්තටම කියනවා නම් පිම්පල් එකක් එනකොට අර මුණ පොඩ රිදෙන ගතියක් එනකොටම මම කරන්නේ මෙන්න මේකෙන් චුට්ටක් ගාලා ඉන්නවා. උදේ බලද්දී අර රිදෙන ගතිය ඒ මොනවත් නැහැ ඔක්කොම හොඳ වෙලා. මේක ඔයගොල්ලන් try කරන්න. පිම්පල්ස් ගොඩක් තියෙන කෙනෙක්ට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මම percentage එක කියන්නම් 0.02.5. අන්න ඒක තමයි ඔයගොල්ලන් ගන්න ඕනි. පිම්පල්ස් නිසා ඇතිවෙන ඇක්නි මාක්ස්, පිම්පල් මාක්ස් හොඳ කරගන්න මෙන්න මේ ට්‍රෙටිනා ක්‍රීම් එක ගොඩාක්ම ප්‍රයෝජනයි. බෙනිෆිට් එකක් තමයි මූණ ගොඩක් ස්මූත් වෙනවා, ගොඩක් ක්ලීන් වෙනවා, ක්ලියර් වෙනවා. මේකෙදි
වෙන්නේ මේ එක්ස්ෆෝලියේට් වෙලා යනකොට හැම අර මැරුණු හැමත් එක්ක ඉවත් වෙනකොට පිම්පල් මාක් එකක් හිටින්නේ නැහැ. මේක පිම්පල් එක හැදෙද්දිම ඕගොල්ලන් පාවිච්චි කරන්න මම කරන්න හැටි මම ඔයගලන්ට කියන්නම්. සාමාන්‍යයෙන් පිම්පල් එකක් එනකොට පොඩක් රිදෙන්න ගන්නවනේ. අන්න එතකොට මම කරන්නේ ක්ලෙන්ස් එකකින් ටක් ගාලා වොෂ් කරා. ඊළඟට ට්‍රිමයිසින් ලෝෂන් එක ගානවා. ඊළඟට චුට්ටක් වෙලා ඒක වේරුණාට පස්සේ මෙන්න මේක ගානවා. මේක මම සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහිල්ලා නම් අපි ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම් අපි ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.